අයිබෝන් කියලා මම පිළිගන්නවා අපේ කතා කරන්නේ කැතෝඩ කිරණ ගැන. ඉස්ලාම කැතෝඩ කිරණ ගැන කතා කරද්දී මේ කැතෝඩ කිරණ හොයාගත්තේ විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයා. එයා තමයි මේ කැතෝඩ කිරණ නළය කියලා කියනවා. මේ කැතෝඩ කිරණ නළයෙන් තමයි කියන හොයාගත්තේ. ඉතින් කැතෝඩ කිරණ කියනවා, විසර්ජන කිරණ කියනවා, ක්‍රූක්ස් කිරණ කියනවා, ඔක්කොම මේකට කියනවා. මේකට මෙයා ගත්තේ සිලින්ඩර් ආකාර වීදුරු නාලයක් අරගෙන මේකේ රික්තකයක් ඇතුලේ මේ විදුලිය සන්නායනය වෙනවාද කියලා තමයි මේ පරීක්ෂණය කරේ. රික්තක ඇතුළේ ඉන්න විදුලිය පරීක්ෂා කරන ඒ නිසා මෙයා රික්තක පම්ප කරන මේකේ තියෙන ඔක්කොම වායු ටික එළියට දැම්මා. මේ තමයි ලෝහ ඉලෙක්ට්‍රෝඩ දෙක. මේක ඍණාග්‍රේ සම්බන්ධ ලෝහය මේකට කියනවා කැතෝඩය කියලා. මේක ධනාග්‍රේ සම්බන්ධ ලෝහයට කියනවා ඇනෝඩය කියලා. මෙතන විද්‍යුදායන දුන්නා මෙයාට පුදුම හිතෙන නිශ්චය වුණේ කැතෝඩ ලෝහයෙන් කිරණය එම ඇනෝඩ ලෝහයට ගියා. කැතෝඩ ලෝහයෙන් තමයි පිට උනේ ඇනෝඩයට මේ කිරණය. මේක තමයි විලියම් ක්‍රූක්ස් කැතෝඩ කිරණ කියලා කිව්වේ. මෙයා මේ කැතෝඩ කිරණ කියලා කිව්වා. ඊට පස්සේ මේකේ කිරණ මේක හොයාගත්තේ විලියම් ක්‍රූක්ස්. කැතෝඩයෙන් ඇනෝඩයට ගියා මේ කිරණේ. විලියම් ක්‍රූක්ස්ෙන් පස්සේ ජේ.ජේ. තොම්සන් මේ කැතෝඩ කිරණ ගැන පරීක්ෂණ කරන්න ගත්තා. සාමාන්‍යයෙන් ජේ.ජේ. තොම්සන් කරපු පරීක්ෂණ 4ක් වගේ මේ විභාග වලට ඇති තියෙනවා. අපි මේ පරීක්ෂණ 4 කතා කරමු. පළවෙනි පරීක්ෂණය තමයි ජේ.ජේ. තොම්සන් මේ කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ ලෝහෙමේ කුරුසයක් තිබ්බා මේ මැදි. ඔහොම කැතෝඩ කිරණ ගමන් ගද්දි මෙතන කුරුසයක් තිබ්බා. ඒකේ නිරීක්ෂණය වුණා කුරුසේ පිටිපස්සෙන් මේ කුරුසේ හෙවණැල්ලක් ආවා. ඒකෙන් ජේ.ජේ. තොම්සන් මේකේ නිගමනය කරා කැතෝඩ කිරණ සරල රේඛීය මාර්ගයක ගමන් කරනවා කියලා. ඒ වගේම මේවට තරංගමය ගුණ තියෙනවා කියලා කිව්වා. දෙවෙනි පරීක්ෂණය තමයි ජේ.ජේ. තොම්සන් කරපු මේ කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ හබල් සගක. ඒ කියන්නේ කැරකෙන පෙත්ත. ඒ හබල් සගක තිබ්බා මේ හබල් සගක කැරකෙන්න ගත්තා. ඒ කියන්නේ ජේ.ජේ. තොම්සන් කියන ගත්ත කැතෝඩ කිරණ වලට හබල් සගක කරකවන්න පුළුවන් කියන්නේ යම්කිසි බලයක් එල්ල කරන. ඒ කියන්නේ මේකට අංශුමය ගුණක් තියෙනවා කියලා කිව්වා. ටිකක් තුන්වෙනි පරීක්ෂණය බලමු. තුන්වෙනි පරීක්ෂණය කරේ මේ කැතෝඩ කිරණ ආරෝපණයක් තියෙනවා කියලා බලන්න ඕන. ඒකට ජේ.ජේ. තොම්සන් උඩින් ඍණ තාඩුවකුත් ධන තාඩුවකුත් තිබ්බා. කැතෝඩ කිරණ මේ ඇවිල්ලා මේ ඍණ තාඩුව ඇදලා ඔහම ඇනෝඩයට ගියා. කෙලින්ම යන්නේ නැතුව මේ කෙලින් යන්නේ නැතුවම යටින් ගිහිල්ලාම ඇනෝඩයට ගියා. ඒ කියන්නේ කැතෝඩ කිරණ ධන තාඩුවට ළඟින් යනවා කියන්නේ කැතෝඩ කිරණ ඍණ ආරෝපණය කරනවා. ඍණ ධන ආරෝපණ ඍණ තාඩුවක යන්නේ. ඍණ ආරෝපණින්ද තමයි ධන තාඩුව ගාවින් ගියේ. ඒ කියන්නේ කැතෝඩ කිරණ ඍණ ආරෝපිතයි. හතරවෙනි එක තමයි කැතෝඩ කිරණ ගමන් කරන මාර්ගයේ චුම්බක ශේෂ්ත්‍රයක් තිබ්බා. චුම්බක ශේෂ්ත්‍රය තිබ්බ ඉන්ටර්වේට් කියන ඇස් ද්‍රව්‍ය ගැන කියන ඍණ ආරෝපණයක් උත්තරමන දිශාවට මේ පැත්තටයි මේ පැත්තටයි යන්න ගත්තා.